ලීවල ග්‍රේන්ස් එකින් එකට වෙනස්සයි. දන්නවද? වුඩ් ග්‍රේන් කියන්නේ ගහේ වර්ධනය පෙනවන සුසැල සැකැස්මයි. ස්ට්‍රේට් ග්‍රේන් සහ ක්‍රොස් ග්‍රේන් මගින් ලීයේ පෙනුම සහ තිය තීරණය වෙනවා. බර්ල්ස් සහ නොට්ස් වැනි ෆිංගර්ඩ් ග්‍රේන්ස් ලීයට අමුතුම අලංකාරයක් සහ වටිනාකමක් දෙනවා. ප්ලේන් සෝන් කැපුම් ක්‍රමයෙන් ලීයේ ලොකු කව හෙවත් කැතිඩ්‍රල් පැටර්න්ස් ලැබෙනවා. ක්වර්ටසෝන් ගීවල ග්‍රේන් එක සමාන්තර නිසා වර්පිං වීම ගොඩක් අඩුයි. ටීක්වල ග්‍රේන් එක තදින් පේන අතර මහොගනිවල ග්‍රේන් එක හරිම ෆයින්. ලීයේ තියෙන නොට්ස් කියන්නේ දෝෂයක් නෙවෙයි. ඒක ගහේ ස්වාභාවික කැරක්ටර් එකයි. ක්ලියර් පොලිෂ් එකක් පාවිච්චි කරලා ග්‍රේන් එක ත්‍රිමාණව මතු කර පෙන්වන්න පුළුවන්. ලී බඩු හදනකොට ග්‍රේන් ඩයිරෙක්ෂන් එක අනුව කැපීමෙන් කල් පැවැත්ම වැඩි වෙනවා. QS කෙනෙක් විදිහට අපි බලන්නේ ලීයේ ග්‍රේන් එක අනුව එහි ටෙක්නිකල් ග්‍රේඩ් එකයි.